හොල්මන් කෙලයක් ඉතින් මමයි මගේ යාළුවෝ ටිකයි මේකේ කැලේ ඇතුලේ පැය 10ක් සර්වයිව් වෙන්නයි හදන්නේ. යෝ අපි දැන් කැලේ ඇතුලේ ගියා යාළුවනේ අපිට තාම මොනවත් හම්බුන්නේ නැහැ. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. භූත කැලේ හොල්මන් ගවේෂණය අපි දැන් පටන් ගත්තා. අපි මේ කැලේ ඇතුලට වැඳලා තමයි යන්නේ යාළුවනේ. මොකද කිව්වොත් එහෙම මේකේ අద్భుත දේවල් වෙන හින්දා. 3යි. යා කැලේ දෙන්නේ. මේ කැලේ ඇතුල පට්ටම ලස්සනයි යාළුවනේ. ඉතින් ඕගොල්ලෝ මේකට එනවා නම් ඊට යමුනේ මෙතන බලන්න අරගස් තියෙන දැන් අපි ලෝ කැලේ ඇතුලට යන්නේ. මෙච්චර ලොකු හුඹස් නම් මම කවදාවත් දැකලා නෑ යාළුවනේ. ආයිත් අපි දැන් කිලෝමීටරයක් විතර ආවා. තව ඉස්සරහට යන්න තියෙනවා අපි දැන්. මේ කැලේ ඇතුලේ ගස් හරිම අමුතුයි යාළුවනේ. ඔයාලා මේ ගස් දැකලා තියෙනවද? මදිය උඹට දැන් මොනවද මේ කැලේ ඇතුලේ කියන්න තියෙන්නේ? ගයිස් මේකේ අద్భుත සද්ද ඇහෙනවා නිකන් අර බල්ලෙක් වගේ සතෙක් ඉන්නවලු ඌ කෑ ගහනවලු තව මේ කකුල් හතරේ බල්ලෝ ඉන්නවා ලේබොන මේ මදුරුවනේ මතීෂගේ ඩාන්ස් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන දැන් මේ පැත්තට යන්නේ මේ පැත්තට. මේ පැත්තට ඈ මේ පැත්තට. යා වැඩි මුරන් දැරෙයි හරි යාළුවනේ. හරි දැන් මූ මැරුවට කමන්නේ මම මැරෙන්නේ නැතුව ඉන්නේ. බොඩනේ. උඹේක නම් වටින්නේ නැහැ අපේ ජීවිතේ වටිනා හිතයි. අපිට දැන් බඩගිනි යාළුවනේ. හරිද දැන් අපි මේ කණ්ඩ දෙනක් හොයාගන්න යන්නේ. දැන් අපි ඉස්සරහට ගිහිල්ලා කණ්ඩ දෙනක් හොයාගන්න. let's go අපි දැන් මේ කණ්ඩ තැනක් තමයි හොයාගන්න හැදුවේ. මේ කැලේ ඇතුලේ කණ්ඩ තැනක්වත් නැහැ යාළුවනේ. බලන්න ඕනේ මේ කැලේ හැටි. එහෙම කියලා බෑ යාළුවනේ. අපි කොහොම හරි කණ්ඩ තැනක් හොයාගන්න ඕනේ. ඒක තමයි අපි ටාස්ක් එක. අපි දැන් මෙතෙන් තමයි තෝරගත්තේ. ඒ මොන අගුලක් දෝ ඉවත් කරලා බං යෝ අපි දැන් ෆයිනලි දර හොයාගත්තා යාළුවනේ. ඉතින් අපිට දැන් පට්ටම සතුටුයි. මොකද කිව්වොත් ඉතින් අපිට දර හම්බුණා. මේ කැලේ දර කපන්න බැරි හින්දා අපිට බිම් වෙట్లా තියෙන මේ දර තමයි පාවිච්චි කරගන්න වෙන්නේ. මොකද කිව්වොත් මේක දැඩ් රක්ෂිතයක් හින්දා ඒකයි ප්‍රශ්නය. ඊයස් මේ කොල්ල දර කපනවා මොනා කරන්න හදනවද මන්ද? ඒකම අපිට කැලේ තිබිලා හරිම අමුතු දෙයක් හම්බ වෙනවා. මේ මොකද්ද කියලා දන්නවනම් පහලින් කමෙන්ට් කරා යන්න. කෝටු 3ක් හදාගෙන තියෙනවා. හරිද මේ මුගේ ටෙක්නොලොජිය යූස් කරලා. ටෙක්නොලොජිය මේ පාර මතීෂයක් පිටි යනවා මොනා කරන්න යනවද මන්ද? ඒ කියන්නේ රොටි තමයි හදන්නේ. මෙන්න අපේ පළවෙනි රොටිය කොහොමද ගැම්මක් නේද? hina වෙන්න එපා. පොඩි තමයි. ඒක තමයි ඉතින් අපි පළවෙනි රොටිය මේ හැදුවේ. ඒකයි මේ ප්‍රශ්නේ. නැත්තම් අපි හොඳට හදනවා. එල්ල කිරි අපි දැන් මේ රොටි ටික හරි යාළුවනේ. දැන් ඉතින් කණ්ඩ තමයි තියෙන්නේ. සුපිරියටම හැදුවා පළවෙනි රොටියනේ. අපි හිතුවට වැඩිය කෑම සුපිරියට තිබ්බා යාළුවනේ. මං නම් හිතුවේ චව් වෙලා තියෙයි කියලා. එල්ල කිරි අපි කැලේට යද්දිම මොනවාද දන්නවද? අපිට මූණ පාන්න සිද්ධ ඒක නම් කරන්නේ නැහැ. ඒ හුලම්බා අමුද දින්නක් එන්නේ ගයි හරිම අමුතුයි. ඒක උනා විතරයි අපේ කැලේ තිබ්බ බය තවත් වැඩි වුණා. මොනවා වේද දන්නේ ඉස්සරහට වීඩියෝ ඉවරනකම් බලන් ඉන්න. අපි කැලේ ඇතුළේ යද්දී යාළුවනේ එකපාරටම අපිට මොනවා හරි දෙයක් වුණා. කැලේ අතරමං වෙලා ඉන්න යාළුවනේ අපි යන්නේ කොහාටද යන්නේ කියලා මේ කියන්න බෑ. අපි දැන් මේ ගයිස් ඉතින් හරිම අద్భుත සීන් වෙන්නේ බාතර මංගලා තියෙන්නේ. අඩ මේ හරි අපි ආවේ නිකන් අර බං. ඉලාවා අපි දැන් මෙතන ඉන්නේ යාළුවනේ. හරි. මොනකට කොහාට යන්නද කියලා මේ කව නෑ.
අපි පාර හොයාගත්තා යාළුවනේ. ගයිස් දැන් වෙලාව 3:43යි. ඒ අතරමං වුණායින් පස්සේ යාළුවනේ අපිට අමුතු තැනකට තමයි එන්න උනේ. මේ ගමන කොහෙන් අතර වෙයිද දන්නේ නැහැ. බලන්නකෝ මේ කැලේ හැටි. ගයිස් මේ හරියට අලි ඉන්නවලු. අපි දැන් අලි ඉන්න පැත්තකට තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහම හරි එක අලියෙක් අපි හොයාගත්තා. මේ මුට බඩගිල්ල යාළුවනේ මුට මේ බිස්කට් කන්න ඕනලු. ඒ කියන්නේ මේ අපි දැන් මේ දෙවි පාටක් මේ මෙතන ඉන්න හදන්නේ යාළුවනේ. හරි. ගයිස් අය බිස්කට් කන්න යන්නේ. මංජි වේපස් අතිවිශිෂ්ටයි. මතීෂර බඩගිනියුල යාළුවනේ මේ මූ බිස්කට් කණ්ඩායි යන්නේ. මේ මූ බඩජාරියෙක් ඔය මේ මු කණ්ඩායි ඌරෙක් වගේ කනවා යාළුවනේ. පේරෙදි මේ මොකද්ද මේ අපිට තියන්නේ නෑ මු බිස්කට් කනවා. මතීෂය ඌරම තමයි යාළුවනේ. මූ කන ඉදීන් පේනවනේ මූ ඌරෙක් කියලා. ගයිස් ඉතින් අපි දැන් මේ අලි ඉන්න ප්‍රදේශයකට ඇවිල්ලා තියෙන්නේ. මේ හරිය අලි ඉන්නවලු. අලි පොඩ්ඩක් ඒ වගේ තමයි පේන්නේ. මේ මෙතනත් අලි පෙටි කන ගම. අයින් යා. රතිඤ්ඤා ගහලා එලවන්න එන්නේ මුංග. ඔයාලට පේනවා ඇති යාළුවනේ මතීෂය මට බයිනවා. මම ඕකට රිටර්න් එක දෙනවා දවසක. ඒත් ඕගොල්ලෝ කැලෙන් බලන්න. එක යාළුවනේ ඒ වල අපිට කියන්න තියෙන්නේ මෙච්චර කැලේ වෙලාත් අපිට පොල් මන් තිබ්බත් මේ පිරිසක් වල ජීවිතේ මේවත් ආවේ නැහැ කියලා.